ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ මෙතන තියෙන setting එකට යන්න. මෙතනකින් setting එකට යන්න. setting එකෙන් ඔයගොල්ලෝ මෙතන තියෙන controls කියලා එතනට යන්න. controls කියලා තියෙන එක ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන skill countdown කියලා තියෙන එක off කරලා යනවා ඔයගොල්ලෝ on කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ on කරගන්න ඔයගොල්ලෝ on කරගන්න ඒක. ඊට පස්සේ මෙතන පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහලා මෙතන tab කියලා දාලා තියෙනවා නා ඒක max කරගන්න. ඊට පස්සේ මෙතන INF formation කියලා තියෙන ඒකට ගිහිල්ලා මෙන්න මේ ට්‍රික් දෙක on කරගන්න ඕන off කරලා. sensitive යන්න sensitive ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ෆෝන් Android ෆෝන් එක ගන්න මෙන්න මේ ගන්නට තියාගන්න general එක. ඊපස්සේ මෙන්න මේක 90 ගන්නට තියාගන්න red out එක. ඊට පස්සේ 2 scope එක තියාගන්න. ඔයගොල්ලෝ 2 scope ගහනවා නම් ඉතින් 2 scope එක වැඩි කරලා තියාගන්න. නැත්නම් 2 scope ගහන්න නැත්නම් අඩුම කරන්න. ඊට පස්සේ 4 scope ගහනවා නම් වැඩි කරලා තියාගන්න. ඊට පස්සේ ස්නයිපර් ස්කෝප් එක තියාගන්න 105ට වගේ 105ට වගේ 106 හෝ ඒ ගානට තියාගන්න. ෆ්‍රී කැමරා බටන් එක ඔෆ් කරලා අඩුම කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඩේට් ෆුල් කියලා. ඊට පස්සේ ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ කරන්න ජෙනරල් එකේ ඒක අඩුම කරලා මේකත් අඩු කරලා මේක භාගයට විතර තියලා 100ක් විතර මේක අඩු කරගන්න. ඊට පස්සේ මේක ස්නයිපර් ස්කෝප් එකත් 10ට විතර දාගන්න. ඊට පස්සේ මේක ඔයගොල්ලෝ අඩු කරන්නත් වැඩි ගන්නත් දෙපා. තියෙන ගන්නම තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා මෙන්න මෙතන ෆස්ට් කියලා තියෙන කොන් කරලා තියන්න මේක දැන් ඕෆ් කරගෙන ඊට පස්සේ මෙතනට යන්න. එතන ගිහිල්ලා සේරම නිමෝන් කරලා තිබ්බොත් සේරම ඕෆ් කරගන්න. ඔය මෙතන ඩිස්ප්ලේ කියලා තියෙන ඩිස්ප්ලේ ගිහිල්ලා ස්මූත් කියලා තියෙනවා නම් ඔයගොල්ලෝ ඒක ඔෆ් කරගන්න. ස්මූත් කියලා තියෙන එක දාන්න බැතර ඔයගොල්ලෝ ෆෝනේ ලැග් වෙනවා. max කියලා තියෙන දාන්න බෑ normal කියලා තියෙන එක දාන්න. ඊට පස්සේ sound වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන තියෙනවා ඔඩි icon එක. මෙහෙම ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙනවා නම් මෙතන menu වල කියලා on කරලා මේක අඩු කරලා තියෙනවා මේක වැඩි කරලා මෙන්න මෙතන තියෙන on කරලා තියෙන on කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ගිහිල්ලා මේ on කරලා තිබ්බොත් on කරගන්න. off කරලා තිබ්බොත් on කරගන්න. ඊට ඔයගොල්ලෝ account ගිහිල්ලා මෙතන private කියලා දාලා තියෙන public කරගන්න. ඊට පස්සේ මෙතන මේක off කරගන්න. ඊට පස්සේ එච්චරයි ඉතින් guys අපිට කියන්නේ ඔයගොල්ලන්ට කෙනෙක් වගේ ඔළුවක් පලා ගන්න ඕන නම් ඊට දැන් ඔයගොල්ලෝ කව හරි ඇවිල්ලා පැනගෙන යනවනම් ගහන්න දිබුට ආයෙත් කියලා කස්ටමර් ගහන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙනම් ඉතින් අදත් දෙනවා මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක දැන් හොඳටම බැලුවා කියලා පොඩ්ඩක් ස්කිප් කරන්න නැතුව ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. ඔයගොල්ලෝ බලන්න යාළුවන්ට ෂෙයා කරන්න. කොහොමද යාළුවන්ට මේ වගේ ප්‍රීමියම් ගන්න පුළුවන් නම් අද ගෙන වීඩියෝ එක ඉවරයි. මෙතනින් එනවා අපි වෙන වීඩියෝ එකකින් හම්බ වෙනවා. බයි බයි.